මම හැමෝටම පුළුවන් වෙන විදිහට තමයි තියා දුන්නේ. ඉතින් ළමයි අපි බලමු අද 2023-24 ඇප්ලයිඩ් පේපර් එකේ කෙටි ප්‍රශ්නයක් සාකච්ඡා කරමු කොහොමද උත්තරේ ගන්න කියලා. එතකොට මේ ගානේ තියෙන විස්තරي තියෙන්නේ මෙහෙම. ඔන්න පොළොව මට්ටමින් ඉඳන් මේ පොළොව මට්ටම. ඒ උසකින් අංශුවක් ප්‍රක්ෂේපයක් විදිහට ප්‍රක්ෂේපණය කරනවා. එතකොට ඒක තිරසට θ ආනතව u ප්‍රවේගයෙන් තමයි ඉහළට වීසි කරන්නේ. එතකොට u වෙනුවට අපිට මෙතන වෙනම දීලා තියෙනවා u කියන්නේ 3යි මූල ga බෙදීම 2යි. ඊට පස්සේ පුතේ මේ දැන් වීසි කරන අංශුව මේ 9යි a බෙදීම 4ක් උස තාප්පයක් හරහා ගෑවි නොගෑවි යන. ඒ කියන්නේ මේ තාප්පේ ඉහළ මට්ටමින් තමයි යන්නේ. ඒ තාප්පේ තියෙන්නේ අපි අංශුව මුලින්ම පටන් ගන්න තැන ඉඳන් තිරසට 3යි a දුරකින් තමයි තියෙන්නේ. ඒත් අපෙන් මේ ප්‍රශ්නේ අහනවා මෙන්න මේ θට උත්තරේ tan inverse 3 බෙදීම 2 බව පෙන්වන්නේ කියලා. එතකොට දැන් අපි දන්නවා මේකට දාන්න ඕන චලිත සමීකරණ. චලිත සමීකරණ වලනොත් අපි දන්නවා මොකද්ද? මේක හැටියට දාන්න ඕන මොකද්ද? තිරසට s සමානයි ut නැත්නම් තිරසට s සමානයි ut ධන භාගයයි at වර්ගය. එතකොට අපි සලකමු මෙන්න මේ පටන් ගන්න තැන අපි මේ තාප්පේ ඉහළම ලක්ෂය b. එතකොට බලන්න අපි දාමු පුතේ a සිට b දක්වා. a සිට b දක්වා s සමානයි ut දානවා කොහෙටද? සමානයි ut දාමු අපි. මුලින්ම දාමු අපි තිරසට s සමානයි ut දාන්න. එතකොට අහනවද භාගයයි at වර්ගයේ දැම්මේ නැත්තේ ඇයි? භාගයයි at වර්ගයේ නැහැ පුතේ. මේ පැත්තට තිරසට දානකොට අපිට තරණයක් එන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය අපි සලකන්නේ පල්ලෙහාට. ඒත් තිරසට දානකොට අපිට ගුරුත්වාකර්ෂණය බලපාන්නේ. එතකොට ඔන්න s කියන්නේ අපි තිරසට දැම්මේ තිරසට විස්ථාපනේ a සිට b දක්වා. කොච්චරක් තියෙනවද? තිරසට තිරස් පැත්තට 3යි a දුරක් තියෙනවා. අපි වෙන 3යි a දුරක් තියෙනවා. එතකොට මම ලියන 3යි a සමානයි ප්‍රවේගය තිරසට මොකද්ද? u cos θ විභේදනය කරාම u cos θ වෙනවා. u cos θ ගුණ කිරීම t අපි දන්නේ කාලය අපි දන්නේ කාලය t කියලාම දාන්න. ඊට පස්සේ අපිට මේකේ නොදන්න පදයක් විදිහට අපිට මේකේ තියෙන්නේ මොකද්ද? මේ ලිව s සමානයි ut අනුව 3යි a දීලා තිබ්බා. u දීලා තියෙනවා. cos θ කියන්නේ මේ θ විභේදනය කරාම cos θ. ඊව තමයි දන්නේ නැත්තේ. මම මේක දන්නේ නැති නිසා මම ඊව තනි කරොත් මොකද වෙන්නේ? මේක මේ පල්ලෙහාට ගියොත් 3යි a බෙදීම u cos θ වෙනවා. හරිද? එතකොට පුතේ u වලට මේ අගේ දා ගන්නවද දැම්මම? නෑ. දැම්මම මේ අගේ දාගත්තොත් u වෙනුවට අපිට පොඩ්ඩක් ගාන සංකීර්ණ වැඩි බවක් හිතෙන්න පුළුවන්. ඒ නිසා කොහොමම තියෙද්දි මම දානවා මොකද්ද? a සිට b දක්වා දැන් තිරසට s සමානයි ut ධන භාගයයි at වර්ග දාන්න.
ඔන්න A සිට B දක්වා ඉහළට දානවා x සමානයි ut ධන භාගයයි at වර්ගය. ඒකෙදි තරණය බලපානවාද? ਉਹ බලපාන. ඇයි? ගුරුත්වාකර්ෂණයේ පල්ලෙහාට තියෙන්නේ තිරස්ව. අපි දාන්නේ තිරස්ව x සමානයි ut ධන භාගයයි at වර්ගය. එතකොට බලන්න තිරස් විස්ථාපනය කියන්නේ. තිරස් විස්ථාපනය කියන්නේ මෙතන හිටපු අංශුව දැන් ඉන්නේ මෙතන. කියන්නේ මෙතන ඉඳන් මෙතනට මේ මං කඩේට දික් කරොත් මෙතන හිටපු අංශුව දැන් ඉන්නේ දීලක්ෂයේ නම් එතන විස්ථාපනය මෙන්න මේ ප්‍රමාණය වෙනවා. මෙතන හිටපු අංශුව දැන් මෙතන ඉන්නේ එහෙනම් තිරස් විස්ථාපනය මේ පොඩි ටික වෙනවා. 9 බෙදීම 4 නෙවෙයි. මේ පොඩි ටික. එතකොට මේ පොඩි ටික ගන්න කොහොමද? මේ පොඩි ටික ගන්නේ මෙන්න මේ 9 බෙදීම 4න් මෙන්න මේ ඒව අඩු කරා නම් හරි නේද? හා. එහෙනම් අපි දාන මොකද්ද? 9 බෙදීම 4න් 9 බෙදීම 4න් අඩු කරන්න ඕන ඒ මේකට නෝ තිරස් විස්ථාපන. එතකොට සමානයි u තියෙන්නේ මේ පැත්තට අපි ඒක තිරස්ව විභේදනය කරොත් මොකක්ද එන්නේ? u sin theta. කෝණේ පැත්තට විරුද්ධ පැත්තට විභේදනය කරොත් sin theta. එහෙනම් u sin theta t කාලේ උඩ ආපු ටීම තමයි. ඇයි? මෙතන ඉඳන් මෙතනට යන්න එකම කාලයනේ යන්නේ. එකම කාලය කියන්නේ සමානයි ut තිරසට දැම්මත් එකම කාලය තමයි. එහෙනම් tව එහෙමම තියෙනවා. දැන් භාගයයි a කියන්නේ තරණය. තරණයේ ගුරුත්වාකර්ෂණයේ තියෙන්නේ උඩටද පල්ලෙහාටද? පල්ලෙහාට තියෙන්නේ. එහෙනම් පුතේ අපිට මේකේ අපි තිරස්ස උඩට දාපු නිසා අපිට ගුරුත්වාකර්ෂණය ඍණ කියලා සලකන්න වෙනවා. අපි දාන පැත්තට විරුද්ධව තමයි ගුරුත්වාකර්ෂණය තියෙන්නේ. එහෙනම් මම මෙතන කෙලින්ම ලියනවා ඍණ භාගයයි. අපි ගුරුත්වාකර්ෂණය කියන්නේ g කියලා. g t වර්ගය කියලා දානවා. හරි. දැන් මොකද කරන්න ඕන? දැන් කරන්න ඕන පුතේ දැන් නම් මේ රූපේ වැඩකුත් නැහැ ඉතින් හරි. එතකොට මෙතන දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ t ට ආපු උත්තරේ මේ t වෙනුවට ආදේශ කරනවා. ආදේශ කරාම මේක එනවා. අපි බලමු එනවද කියලා. මම රූපේ මැපුවා මොකද මට මේ පැත්තට ප්‍රයෝජනට ගන්න ඕන නිසා. මොකද දැන් ආයෙත් රූපේ වැදගත් වෙන්නේ නැහැ. එහෙනම් අපි ලියන මේක පොඩ්ඩක් සුළු කරොත් කීයද? 9යි a බෙදීම 4 ඍණ a කියන්නේ මම යටට 4 ඉලක්කමයි උඩට 4 ඉලක්කමයි දාගන්නවා. හරය සමාන කරගන්න ඕනේ. එතකොට එනවා මොකද්ද? හරය සමාන නිසා 9යි a ගෙන් 4යි a අඩු කරාම එනවා 5යි a බෙදීම 4යි. 5යි a බෙදීම 4යි. මේක සුළු කරාම 5යි a බෙදීම 4යි. සමානයි u. උට උත්තරේ දාන්න පුළුවන්. හැබැයි තාම දාන්නේ. තාම දාන්න නැතුව කියනවා u කියලාම sin theta මෙතන t වෙනුවට ලියනවා 3යි a බෙදීම u cos theta. හරි. ඊට පස්සේ ඍණ භාගයයි gt වර්ගෙත් ලියනවා. ඒක මම යටින් ලියන්නම්. ඍණ භාගයයි g t වර්ග කියන්නේ
මේ ඊට ආපු උත්තරේ වර්ග වෙනවා 3a බෙදීම u cos θ වර්ග කරන්න. පොඩ්ඩක් ඉදම අදින නිසා පොඩ්ඩක් පල්ලෙහාට ගත්ත එක. ඊට පස්සේ u වෙනුවට u සමානයි 3යි මූල ga බෙදීම 2යි තිබ්බේ. දැන් මේක සුළු කරා නම් උත්තරේ එන්න ඕන. සුළු කරමු පොඩ්ඩක් බලන්න. මෙන්න මෙතන u ට u කැපෙනවා. u ට u කැපෙනවා. ඊට පස්සේ අපි කරනවා මොකද? මේක තාමත් කොහොමද තියාගමු. මෙතන එනවා 3a sin බෙදීම cos කියන්නේ tan වෙනවා. 3a tan θ වෙනවා. ඍණ භාගයයි මේක පොඩ්ඩක් සුළු කරොත් භාගයයි g වැඩි කිරීම 9i වර්ග බෙදීම u වර්ග cos වර්ගයේ θ. දැන් කරන්නේ මට පුළුවන් ඒ අකුරක් කපන්න. මෙතන a එකකට මෙතන a එකකට මෙතන a එකක් කැපිලා එකක් ඉතුරු වෙනවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් තව සුළු කරගන්න වෙනවා මේක. මෙතන එනවා 5 බෙදීම 4යි. මෙතන එනවා 3යි tan θ. ඍණ 9යි g a බෙදීම 2යි. අන්න u වර්ග වෙනුවට ඕන නම් දැන් උත්තරේ දාගන්න පුළුවන්. u වර්ග වෙනුවට උත්තරේ දාගත්තොත් මොකක්ද එන්නේ? u වර්ග වෙනුවට උත්තරේ දාගත්තොත් එනවා මොකද්ද? 9යි g a බෙදීම 2යි. මේ cos වර්ග θ උඩ ගියාම අපි ගාමු sec වර්ගයේ තියෙනවා. අපි ගන්න cos වර්ගයේ උඩ ගියාම sec වර්ගය. මෙතනත් මේ u වර්ග තිබ්බ නිසා මේ මෙතන u වල උත්තරේ වර්ග කරලා යන්න. දැන් පේනවා 9යි ga ට 9යි ga කැපෙනවා. මේ දෙකේ ඉලක්කමට මේ දෙකේ ඉලක්කමක් කැපෙනවා. ඊට පස්සේ පුතේ මොකද්ද තියෙන්නේ? 3යි tan θ ඍණ sec වර්ගයේ θ කියන්නේ මොකක්ද? එක ධන අපි දන්නවා එක ධන tan වර්ගයේ θ කියන්නේ sec වර්ගයේ θ. එහෙනම් මේක අපිට සුළු කරගන්න තමයි තියෙන්නේ. හරි බලන්න පුතේ දැන් මේක සුළු කරගන්නේ කොහොමද කියලා. අපි ඔක්කොම 4ෙන් ගුණ කරොත් දෙපැත්තම මෙතන එනවා 5යි. මෙතන එනවා මේක 4ෙන් ගුණ කරොත් මේකේ හපෙත් ගියොත් 12යි tan θ වෙනවා. මෙතනට 4 ඇවිල්ලා එහෙම වරහන් සුළු කරොත් 4 ඍණ 4යි tan වර්ග θ වෙනවා. හරිද? ඊට පස්සේ අපි පහත් එහා පැත්තේ දාගත්තොත් නැත්නම් මේ ටික මේ පැත්තට ගෙනාවොත් tan දකුණු පැත්තේ ඔක්කොම වම් පැත්තට ගෙනාවොත් වෙනව මොකද්ද? 4යි tan වර්ග θ ඍණ 12යි tan θ ධන 4යි ධන 5යි සමානයි බිංදුව. එතකොට මෙතන එනවා 4යි tan වර්ගයේ θ ඍණ 12යි tan θ මෙතන එනවා 4යි 5යි එකතු කරාම 9යි සමානයි බිංදුව. බලන්න මේකේ මොන හරි සාධක තියෙනවද කියලා. සාධක අපි ගත්තොත් මොනවාද එන්නේ? 2යි tan θ ඍණ 3a වර්ගයේ කියලා පිළිගන්නවා. බලන්න 2යි tan වර්ගයේ θ ඍණ 3a සම්පූර්ණ වර්ගය මෙන්න මේ උඩ ප්‍රකාශය වෙන්නේ. බලන්න පළවෙනි පදේ වර්ගයේ පළවෙනියට තියනවා 2 වර්ගය 4යි tan θ
තීටාගේ වර්ගේ tan වර්ගේ තියෙනවා. අවසානයේ වර්ගයේ අවසානයේට තියෙනවලු 3 වර්ගයේ 9යි 9 තියෙනවා. ධන 9 තමයි. ඊට පස්සේ මැද ඉන්න ඕන මොකද්ද? මැද ඉන්න ඕනේ මේ පද දෙක එකතු ගුණ කරලා මේ පද දෙක ගුණ කරලා ඒක දෙගුණේ තමයි එන්නේ. 2යි tan θ 3ෙන් ගුණ කරොත් 6යි tan θ වෙනවා. 6යි tan θ ගේ ඩබල් කරාම tan θ 12යි tan θ එනවා. හරියට එන 12යි tan θ. වර්ගය අයින් කරන්න පුතේ වර්ගමූලය දැම්මොත් අපිට පේන වැඩක් වෙන්නේ නැහැ. එහා පැත්තේ බිඳුව තියෙන නිසා ඒ නිසා මම 2යි tan θ වෙන 3 සමානයි බිඳුව දානවා. උත්තරේ පෙනි තියෙනවා. වෙන 3 එහා පැත්තේ ගියොත් ධන 3 වෙනවා. 2යි tan θ වෙනවා. දෙකෙන් බෙදුවාම 3 බෙදීම 2යි tan θ වෙනවා. එහෙනම් θ කියන්නේ tan ඉන්නේ 3 බෙදීම 2 වෙනවා. මේක ඉතාම සරලව කියා දුන්නේ මේ ගාන මොකද මේ මට ඉක්මනට කියා දෙන්නත් පුළුවන්. හරිද? මොකද මේ විභාගේ ටිකක් තේරුම් ගන්න අමාරු ළමයි ඉන්නවා විභාගේ සමහරක් ගණන්. ඒ නිසා මේ මම හැමෝටම පුළුවන් වෙන විදිහට තමයි කියා දුන්නේ. ඉතින් මේක ඊට වඩා ලේසි විදිහට හදන්න කියන්නේ පියවර අඩු කරලා පොඩ්ඩක් හදාගන්න පුළුවන්. සමහර ළමයින්ට එකපාර පියවර ටික මැදින් දැම්මට පස්සේ තේරෙන්නේ නැහැ කෝ පියවර කියන එක සුළු කරන විදිය තේරෙන්නේ නැති දරුවෝ ඉන්නවා. ඒ නිසා මම මේ සම්පූර්ණ පිළිවෙලට ගන්නට එන විදිය තමයි කියලා දුන්නේ.